අම්මා දන්නවද මං දැන් ඉන්නේ වටේම ඇන්ටිලා බඳින්නේ නැද්ද කියලා අහන වයසක. උඹ දන්නවද මං දැන් ඉන්නේ අපරාධ මෙච්චර කලින් බැඳලා උඹලා වගේ උඩ බලන් ඉන්න ළමයි දෙන්නෙක් හැදුවේ ඇයි කියලා තේරෙන වයස. අම්මෝ හරි අම්මේ. පොතේ තාම තේ හැදුවේ නැද්ද? තේ හැදුවේ නෑ. මං අද ඉඳන් හැමදාම උදේට මේක පදිනවා. හේ මොකද මේක පාටම. අම්මා ඉතින් කොහොමද වයසට යනවනේ. ඕන කෙනෙක් වයසට යනවා තමයි බං. හැබැයි වයසට යන එක අඩු කරන්නයි නිරෝගී වෙන්නයි තමයි මං අද ඉඳන් මේක පටන් ගත්තේ. හරි. එතකොට අද තේ නැද්ද? මං දැන් මේක විනාඩි 15ක් පදිනවා. ඊට පස්සේ මගේ වර්ක්අවුට් එක කරන්න තියෙනවා. ඊට පස්සේ මට ස්ට්‍රෙචින් කරන්න තියෙනවා. ඒ ඔක්කොම කළා තමයි මං තේ හදනවා නම් තේ හදන්නේ. අනිත් එක මතක තියාගන්න හෙට මං තේ හදන්නේ නෑ. මට උදෙන්ම යෝගා ක්ලාස් එකකට යන්න තියෙනවා. හරිද? අම්මේ බත් හදුවේ නැද්ද? වේල් තුලටම බත් ගිලින්න එපා බා. අන්න මං කවුපි හදලා තියෙනවා. නිරෝගීව ඉන්න ඕන නම් මං දෙන දේ කාපන්. හොඳේ? කද්ද අම්මේ. ඕවා කන්නේ අම්මලා වගේ වයසක අයනේ. ශරීරයට හොඳ දේවල් කන්න වයසක් නෑ බං. දැන් ඉඳන් ගුණ දේවල් කෑවොත් පස්සට කරදර නෑ. මෙහෙම ගියොත් නම් අපි දෙන කෑම විව නැතුව නිකම්ම වයසට යයි වගේ. 너 나한테 결혼하자고 하면서 뭐라 그랬어? 나 눈물 나게 안 한다며. මොනවද බම්මේ බලන මගුල්? අයියෝ අම්මේ මම දැන් ඉන්නේ කොරියන් ඩ්‍රාමා බලලා ඒකේ ඉන්න ඔය කියුට් ලස්සන කොල්ලෙක් බඳින්න ඕනේ වයසක. යකෝ උඹ දැන් ඉන්නේ රස්සාවක් කරලා ගෙදරට කන්න බොන්න ගේන්න ඕනි වයසක. නැතුව මේ කොරියන් කොල්ලෝ බලන්න ඕනි වයසක නෙමෙයි. අනේ අම්මේ මේ මගේ ඔප්පට එහෙමකුත් කියන්න එපා. ඔප්පනේ මේ ඔහොම ගියොත් උඹට බැඳපු දවසක අම්මා අප්පා මතක් වෙයි. මේ එන්න මේ රිමෝට් එක දියා මට අර හාමුදුරුවගේ බණ අහන්න තියෙනවා. අනේ අම්මේ හොඳම කෑල්ල යන්නේ. මගේ ජීවිතේ විඳින්න දෙන්නකෝ. ජීවිතේ හොඳටම විඳින්න පුළුවන් අපි ආධ්‍යාත්මික සුවයෙන් හිටියොත් විතරයි බං. අම්මේ ඔයාට හීනෙන් සුදු කොඩිවත් පේනවද? සුදු කොඩි නෙමෙයි මම හැමදාමත් ජය කොඩි.